අපි අද කතා කරමු කහ පාට මැණික් ගල්. ඒ කියන්නේ පුෂ්පරාග. yellow sapphire. ගොඩක් අය මිලට ගන්නත් බයයි. මේ X-ray treatment ප්‍රශ්න හින්දා. හැබැයි ඔයාට දැනුම තියෙනවා නම් අහු නොවි ගන්න පුළුවන්. දැකලා තියෙනවද yellow sapphire බයි කරනකොට සමහර වෙලාවට අවු එහෙම තියලා තමයි සල්ලි ගෙවන්නේ. මේ කූට වෙලෙන්දු හින්දා. ඉතින් ලංකාවේ ගොඩක් yellow sapphire හම්බ වෙනවා. blue sapphire වගේම මේකෙත් ගලේ කලර් එක හොඳ නම් හොඳ මිලක් ගන්න පුළුවන්. හැබැයි clarity එක ඔය paludu නැතිකම ඒවත් බලපානවා. ගෙවුඩ ගතිය තියෙනවා නම් අපිට heat treatment කරන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලෙන්දෝ paludu ගොඩවල් කියනවා මේක ඉන්දියන් මාකට් එකට සුපිරි කියලා. මම ජයිපුර් මාකට් එකේ කරක් ගහලා තියෙනවා. ඒගොල්ලෝ ගන්නේ ඉන්දියන් කට්ටිය කැමති මොන ගල්ද කියලාත් මම දන්නවා. ඉන්දියාව විතරක් නෙමෙයි තායිලන්ඩ් ඉන්න ඉන්දියන් බයස්ලා වුණත් මිලට ගන්නේ ටිකක් ලොකු gem pieces. ඒ කියන්නේ කැරට් 4න් 5න් උඩ ඒවා. ඔය කැරට් එකේ දෙකේ පොඩි ගල් වලට ඒගොල්ලෝ ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. අනික ගලේ ගොඩක් paludu එහෙම වැඩි නම් ඒගොල්ලෝ මිල අඩු කරලා තමයි ඉල්ලන්නේ. ඉතින් ඔයා මේ දේ දැනගන්න. ඔයාට yellow sapphire එකක් ගත්ත පළියට ඉන්දියාවේ ගිහින් විල්ලා විකුණන්න බෑ. ගන්න ගල පාඩු නොවෙන්න ගන්න. හැබැයි සමහර විට අර යං ගල්, ඒ කියන්නේ නිකන් අර ලාවට සුදරහුරු ගල්, සමහර වෙලාවට ඒවයි පාට නැති හින්දා ඔයගොල්ලන්ට අඩු මුදලට ඒව ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වෙනම yellow sapphire පැත්තට බය කෙනෙක් එහෙම ඉන්නවා නම් මේක හොඳ ගලක්. මොකද yellow sapphire කියන්නේ පුෂ්පරාග. හොඳ hardness එකක් තියෙන sapphire ගලක්. ඉතින් gem ගැන මූලික දැනුම අපේ පාඨමාලාවට ඇතුළත් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට ජොයින් වෙන්න අවශ්‍ය නම් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න.